welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම කුෂානි. කුෂානි කිව්වම ටිකක් නෝට් වුණා නේද? ඔව් ඒ මං තමයි. ඉතින් මම අද යනවා නුවර. තනියම? ඔව් තනියම තමයි. තව පොඩ්ඩක් අද දවස ගමන මට කැන්සල් කරන්න වෙනවා. 99 තමයි මට ෂීට් එකක් හොයාගන්නත් පුළුවන් වුණේ. පේනවනේ ඉතින් මං ඉස්සරහා ෂීට් එකේ තමයි යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන ගාල්ලෙන් නුවරට තියෙන්නේ උදේ 6ට තමයි බස් එක. ඒ වුණාට මං උදේ 5 මාට වෙලාවට වෙලාසලින් ගිහිල්ලත් මට සෙට් උනේ මෙන්න මෙතන තමයි. පැය භාගයකට කලින් ගිහිල්ලත් මට සෙට් උනේ ඉතින් මේ ෂීට් එක තමයි. ඉතින් 5:45 වෙද්දි ගාල්ල ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙලා හරියටම 7 වෙද්දි කඩවතින් අපි එක්සිට් කරා. අම්මෝ ඇති අන්ත කඩවතින් තමයි ඔන්න මට ෂීට් එකක් හම්බුනේ. තව ඉතින් පැය 4-5ක් වගේ ගමන තියෙනවානේ. පොඩි ඇලර්ට් එකක් දාන්න පුළුවන්. ඇලර්ට් එකක් දාන්න ගත්ත විතරයි කෑම ගන්න කියලා බස් එක නතර කරා. ගාල්ලේ ඉඳන් ඉතින් නුවර යනවා කියන්නේ හරියට ට්‍රිප් එකක් යනවා වගේ තමයි. මේ මම තනියම නුවර යන සෙකන්ඩ් ටයිම්. ෆස්ට් ටයිම් ගියේ මගේ යාළුවෙක්ගේ ෆියුනරල් යාළුවගේ තාත්තා කෙනෙක්ගේ ෆියුනරල් එකක් හරි මොකක් හරි ඉමර්ජන්සි වැඩකට මම බෝඩිමට යනවා කියලා කියන ගෙදර ඉඳන් කැම්පස් ඉන්න කාලේ බෝඩිමට යනවා කියලා මම එහෙමම නුවර බස් එක නැගලා එයාලගේ ගෙදර ගියා. ඇත්තටම මම දන්නේ ඇයිද මම මෙච්චර කැමති නුවර යන්න කියලා. ඒ කියන්නේ එහෙ ඉන්න අයට එහෙමත් මං හරි ආසයි. කියන්නේ එයාලා කතා කරන විදිහම හරිම ලස්සනයි. ඔන්න දැන් මං ඉතින් නුවරට ඇවිල්ලා ඉන්නේ. මට මේ වෙලේ මොකක් හරි මතක් වෙච්ච දෙයක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. හරිද? වීඩියෝ එකේ උනට වොයිස් එක හරියට ඇහෙන්නෙත් නැහැ. වීඩියෝ එක මම හරියට කරන්නෙත් නැහැ. බස් එකේ යනකොට මට නිකන් තේරෙන කට්ටිය බලන් ඉන්නවා වගේ. මට ඉතින් ලැජ්ජ හිතුණා. ඒ නිසා මම එහෙම වීඩියෝ කරන එක ටිකක් නතර කරා. මම ඉතින් මේ නුවර ස්ටේෂන් එක ළඟට වෙලා බලාගෙන ඉන්න අපේ චේතියන්. චේති හරියට එන්නද? මේ නුවර ගමන කොහමද? හොඳයි හොඳයි. ඕ සත්‍ය. ඉතින් එකක් ගන්න තාම නෑ නේද? අන්න. අපි මේ ස්ටේෂන් එක ළඟ ඉඳන් මාලිගාවට යන්න තමයි හදන්නේ. හොඳම දේ කියන්නේ අපි එතනදී වෙච්ච ටුක් ටුක් එකකින් ඇහුවා මාලිගාවට යන්න කීයක් ගන්නද? රුපියල් 500ක් කියලා. ඊට පස්සේ අපි ඉතින් පික්මි එකක් දාලා බලද්දි රුපියල් 202යි හරියටම. 202යි ගත්තා. ඇත්තටම නේද කාවත ඉතින් එහෙම රවට්ටන්නේ. දැන් අපි පික්මි ගැන දන්න නිසා හොඳයි. සාමාන්‍යයෙන් වැඩිහිටි කට්ටිය එහෙම දන්නේ නැහැනේ. අපේ අම්මලා තාත්තලා වගේ ආවන රුපියල් 500 දින ඊට පස්සේ අපි මෙතනින් බහලා තව ඉන්නවා අපේ නීෂනංගි. නීෂනංගිත් එනකන් ඉඳලා වෙලා කට්ටියමත් එක්ක බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අපි ආවා ටැමිල් රෙස්ටෝරන්ට් එකකට. ඒක රසපාන මොනවද චේතිය සර්ච් කරන්නේ? පූරි. පූරි මේ දැන් පූරි නැතුව දෙන්නත් එක්ක සර්ච් කරනවා. පාන් පූරි කියන්නේ මොනවටද කියලා දන්නේ නැතුව අන්තිමේදී අපිට වෙච්ච දෙයක්. පූරි ඕඩර් කරලා ආවේ නැහැ. පූරි ඕඩර් කරලා ආවේ නැහැ. අකාල පූරි එන්න මොකද? චේති නිසා දවසකට කොට කාලා ෆොටෝ ටික ගහලා ඉන්නකොට ඉතින් එකක් ගන්න. අන්න කලින් ෆොටෝ ගහන්න. පූරි රසයද? පූරි පෙන්න. ඊට පස්සේ අපි හැමම ආවා මාලිගාවට. මෙතනින් පස්සේ නම් වීඩියෝස් මුකුත් නෑ. මොකද මගේ ෆෝන් එකේ බැටරි බස්සා. ඒ වුණාට අපි සහසුන්නට ගියා, KCC එකට ගියා. මෙතන ඔරිජිනල් සවුන්ඩ් එක ටිකක් අවුල් වටපිටේ සද්දෙත් එක්ක ඇහෙන්නේ නැහැ. මම මේ කියන්නේ දැන් මුළු දවසම ෆෝන් එක ඕෆ් වෙලා තිබුණේ. ඊට පස්සේ ෆෝන් ෂොප් එකට ගිහිල්ලා අලුතෙන් charge එකක් අරගෙන එතන ඉඳන් පොඩ්ඩක් charge කරගෙන හරියටම 3% තිබුණේ. ඉතින් ආයෙ මේ කරන්නේ 3% බැටරි තියාගෙන ආයෙ වීඩියෝස් කරගෙන යනවා.
දැන් සෑහෙන්න අමාරුයි. ඉතින් අද ඉඳන් සතියක් විතර වන්නවර ඉන්න ඔයාලට පුළුවන් දැන් එක දිගට කන්ටිනියස් මගේ බ්ලොග් බලන්න. ඒ වගේම මට ආදර කරන ගොඩක් අයද මට හම්බුණා. ඉතින් ඒ අයවත් මම මේ බ්ලොග් එකෙන් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. එහෙනම් ආයෙ දවසක බ්ලොග් එකකින් අපි හම්බ වෙමු.